ලස්සන flower preservation කරගන්න තැනක් හොයන ඔයාට ඔන්න පුළුවන් විශ්ලේෂණ අපිට කියලා ඔයාගේ මල් ටික ලස්සනට මේ වගේ තියාගන්න හැමදාම. හරිද? කාලයක් තියාගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මල් ටික නිකම් පර වෙන්න යන නොදී මේ වගේ ආර්ට් එකක් තියලා ඒක ගෙදර ලස්සනට තියෙන එක ගොඩක් හොඳයිනේ. ඔන්න මෙන්න මේ preservation එක 19 සෙන්ටිමීටර් cost එකක් තියෙන්නේ. එතකොට බලන්නකො මම දාලා තියෙන මල් ප්‍රමාණය. ඔන්න ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේද? ඉතින් මෙන්න මේ වගේ බජට් ප්‍රෙසර්වේෂන් එකක් ඔයාලට කරගන්න පුළුවන්. ඒත් එක්කම තව පුංචි සයිස් එකකින් කරපු ප්‍රෙසර්වේෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක හරිද? ෆිනිෂ් කරලා නැහැ. තව වැඩ තියෙනවා. ඉතින් මෙන්න මේ cost එක 11 සෙන්ටිමීටර වෙන cost එක. ඊට පස්සේ මෙන්න මේකත් බජට් ප්‍රෙසර්වේෂන් එකක්. මේක නම් හිනම ලාභයි. හරිද? මේ ගානට මේක පාඩම නෑ. මේ බලන්නකෝ. මේකේ thickness එකත් වැඩි නිසා මල් ටික ඇතුළට දාගන්න පුළුවන්. අර අතට අහුවෙන්නේ නැති වෙන්න දාගන්න පුළුවන්. හැබැයි මල් සීමිත ප්‍රමාණයක් තමයි දාගන්න පුළුවන් ඉන්නේ. නමුත් ආර්ට් එක හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් එකත් එක්ක තමයි හෙන්නේ. හරිද? ඔන්න මෙන්න මේක. ඊට පස්සේ ටිකක් ලොකු එකක් තියෙනවා. මේක ඔයාලා කලින් දැකලා තියෙන මේ දේවල් මම පෙන්නන ඒවා කලින් ඔයාලා දැකලා තියෙන. හරිද? ඔන්න මේ ඝනකම වෙන මෙච්චරයි. බෑක් සයිඩ් එක ෆ්‍රන්ට් එක මේකේ වැඩ ඉවර නෑ. මේකත් හරිම ලස්සනට කරපු ප්‍රෙසර්වේෂන් එකක්. මෙතන ජයබෙරා මල් 10ක් දාලා තියෙනවා. ඉතින් මේ කස්ටමර් වැලන්ටයින් එක දවසේම තමයි මට මල් ටික ගෙනල්ලා දුන්නේ. අපි කියලා ගත්තා. ඉතින් එදාම ප්‍රෙසර්වේෂන් එක රෙඩි කරලා මෙන්න මේ විදිහට කලර්ස් ටික තියාගෙන හරිම ලස්සනට මෙන්න මේ විදිහට හැදුවා. හරිද? ඔන්න ඔය වගේ ප්‍රෙසර්වේෂන් කරගන්න වාට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඉක්මනට වගේ මල් ටික අලුත් පිට අපිට එවන්න බලන්න. එතකොට ඔයාලට ලස්සනට මල් ටික හදව ගන්න පුළුවන්. ඉතින් ඔයාලා එවන විදිහත් එක්ක ඉතින් වෙනස් වෙනවා මල් ටිකේ කලර්ස්, ඒ වගේ මල් වල තත්ත්වයන් බලපානවා, දේශගුණික තත්ත්ව එක දේවල් බලපානවා. හරිද? කොහොම හරි මල් ටික ඉක්මනට අපිට ලැබෙන්න සලස්වන්න. ඉතින් මගේ නම්බර් එක බයෝ එකේ තියෙනවා. හරිද? ඔයා ගන්න නැත්නම් මට මැසේජ් එකක් දාන්න.